අයියෝ ආයෙත් වහින්න ගත්ත නේද? මේ සැරෙත් මිරිස් ටික නරක් වෙනවා. දැන් මගේ මිරිස් කුඩු විකිනෙන්නෙත් අඩුවෙන්. දැන් නම් මේ අවුවේ පපඩම් වේලිල්ල එපා වෙලා තියෙන්නේ. මේවට දූවිලි වැදිලා. දැන් අපේ පපඩම් එක වැඩි යන්නෙත් නෑ. මමත් කළු වෙනවා අවුව හින්දායි. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ මේ මැෂින් එක. කිව්ව කිලෝ ප්‍රමාණය දාන්නත් බෑ. ඕන කරන ක්වොලිටි එකට එන්නෙත් නෑ. ඔයාලටත් මේ වගේ ප්‍රශ්න වෙලා තියෙනවද? හොඳම ප්‍රමිතියට ඔයාලගේ ආහාර විජල නිෂ්පාදනය කරගන්න ඔයත් අදම ලසන්ත ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනය කරන විජලන යන්ත්‍රයක් ගන්න. අවුරුදු 5කටත් වඩා විජලන යන්ත්‍ර සැදීමේ පළපුරුද්ද තියෙන අපි ඔයාලට ඕන විදියට යන්ත්‍ර හදලා දෙනවා. මේ දාලා තියෙන්නේ ඒ වගේ අපි ළඟදි කරපු යන්ත්‍ර ගැන විස්තර. මේ තියෙන්නේ අපෙන් ළඟදී යන්ත්‍ර මිලදී ගත් පාරිභෝගිකයන් කිහිප දෙනෙක් යන්ත්‍ර එක්ක. වැඩි විස්තර සඳහා අපව අමතන්න. ඔබේ ආහාර විජලනය කිරීමේ ව්‍යාපාරයට අපි සුබ පතමු.